ඉතින් වෙනද වගේම සුබ දවසක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සහ විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත සියලු ප්‍රාර්ථනා ඊටවන මාසයක් වෙන්න කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් මේ ජූලි මාසයේ වෘශ්චික ලග්නයේ ප්‍රධාන ගමන් මාර්ගය බැලුවොත් චන්ද්‍රයා ජූලි 8 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකොත් ජූලි 25 වෙනිදා ඉඳලා 27 වෙනිදා වෙනකොත් ගමන් කරනවා. ඉතින් ඒ වගේම මේ රාහු වෘශ්චික ලග්නයේම පිටල් තියෙන නිසා ඔබේ ජීවිතය අනපේක්ෂිත වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආත්මార్థකාමී සිතුවිලි පහළ වෙනවා. තමන් ගැන විතරයි හිතන්නේ ගොඩක් වෙලාවට. කියන්නේ මේ අනිත් අය කියන දේ අහන්නෙත් නැහැ. අනිත් අය ගැන අවධානයක් දෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ රාහු කියන්නේ අධික ලාභයක් හෝ නැත්නම් මේ හදිසි අලාභයක් ගෙන දෙනවා. ඉතින් මේ ජූලි මැද භාගයේදී මේ ආයෝජනය කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයටපත් වෙනවා. රැකියා දියුණුව ඒ වගේම නොසිතන විදියට ස්ථාවර දේපල ලැබීමේ වාසනාවක් උදා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට මේ අපිටම පවුලෙන් ලැබෙන්න තියෙන මොකක් හරි උරුමයක්. එහෙම නැත්නම් ණය මුදලක්. කොමනෝ ආකාරයෙන් මේ අනපේක්ෂිත මුදල් ලැබීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගත්තොත් මානසික ආතතිය ඒ වගේම නිදිමත ගතිය ස්නායු රෝග මේ ඒ වගේම මේ වෘශ්චික කියන්නේ ජල රාශිය. ඉතින් මේ ජලයෙන් ආරක්ෂා වෙන්න ඕන. ජලය සම්බන්ධ රෝග ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම මේ ලග්න පලාපල බලනකොට මේ හොඳ දේවල්ම බලාපොරොත්තු වෙන්න හොඳ දේවල් කොහොමද ලැබෙන එක හොඳයිනේ. මේ අශුභ දේවල් තමයි මේ අපි බලලා ඒවා මොන හරි වලක ගන්නවා. ඉතින් අශුභ කාල ගත්තොත් ජූලි 1 වෙනිදා ඉඳලා 3 වෙනිදා වෙනකම් මේ අවදානම් ගනුදෙනු වලින් වළකින්න ඕනේ. ඒ වගේම ජූලි 12 14 මේ කාලය තුල ගැටලුකාරී තීරණ ගැනීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම ජූලි 29 ඉඳලා 31 වෙනකම් මේ කාලය තුල මේ පුළුවන් තරම් මේ අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න. ඒ වගේම තමන්ගේ ගරුත්වය මේ නැති වෙන විදිහේ මේ දේවල් වෙන්න පුළුවන් මේ කාලය තුල. ඒකින්ද ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේ බොහොම කෙටියෙන් කිව්වා අවශ්‍යම දේවල් ටික විතරයි. ඉතින් මේ දේවල් සලකලා බලලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාට.